වසර කීපයක් තිස්සේ නවත්තලා තිබ්බ වාහන ආනයන නැත්නම් ලංකාවට වාහන ගෙන්වීම 2025 වර්ෂයේ තුලදී ආරම්භ කරනවා. කියන්නේ vehicle import market එක සම්පූර්ණයෙන්ම වහලා තිබ්බ තත්ත්වයක් තමයි තිබුණේ. නමුත් මේ විවෘත කිරීමත් එක්ක ලංකාවට වාහන විශාල වශයෙන් පැමිණෙයි කියන අපේක්ෂාව තිබුණා. හැබැයි අපි අපේක්ෂිත මට්ටමට වඩා කොච්චර දුරට වාහන ලැබුණාද කියන එක මිනිස්සු සෑහෙන උනන්දුවෙන් අපේක්ෂිත ඉලක්කවලට අපේක්ෂිත වාහන ඉලක්කවලට ඉක්මනින්ම තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට පෙළඹීමක් දක්නට ලැබුණා. ලංකාවට 2025 වර්ෂය තුල ජනවාරි සිට සැප්තැම්බර් කාල සීමාව තුල 2,19,759ක් වාහන 2,19,759ක් ලංකාවට වාහන ආනයනය කිරීමට පෙළඹී තිබෙනවා. ඒ කියන්නේ වාහන ඉම්පෝර්ට් මාකට් එක තුල ලංකාවට වාහන ඇවිල්ලා තියෙනවා 2,19,759ක්. මේකෙදි මෙතන වාහනට ගත්තට පස්සේ මේකේ 2 wheelers කියන කැටගරි එකට යටතේ අපි ගන්නවා බයික් කියන යතුරුපැදි කියන කැටගරි යටතේ 2 wheelers ඇවිල්ලා තියෙනවා 1,60,257ක්. අපි හිතුවා මෙච්ච වැඩිපුර ඇවිල්ලා ඇත්තේ කාර් වෑන් වගේ ලක්ෂරි vehicles කියලා නෑ. අතරම විශාල ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන 2 wheelers ඒ කියන්නේ බයික් ටයිප් එකේ යතුරුපැදි ටයිප් එකේ වාහන 172ක් ඇවිල්ලා තියෙන්නේ. සම්පූර්ණ වාහන ආනයනය කරපු ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 172ක ප්‍රමාණයක් 2 wheelers තමයි ලංකාවට ඉම්පෝර්ට් කරලා තියෙන්නේ. ඊට පස්සේ 3 wheels ඇවිල්ලා තියෙනවා 8778ක්. ඒ කියන්නේ සමස්ත වාහන ප්‍රමාණය 3%ක ප්‍රතිශතයක් තමයි සමස්ත ඉම්පෝර්ට්ස් වලින් 3%ක් තමයි 3 wheel ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ commercial vehicles අපි කියනවා. එතන තමයි අපි කතා කරන ඔය මොනවාද වෙළඳ අභිමුඛ කරගත්ත වාහන විශේෂයෙන්ම ලොරි වගේ දේවල් තමයි මේ කැටගරි යටතේ සලකා බැලෙන්නේ. වාහන 9099ක් මේ මාස 9ක කාලය තුල 2025 වර්ෂය තුල ආනයනය කළා තියෙනවා 9099ක්. එතකොට මෙතන සමස්ත වාහන ආනයනයේ ප්‍රතිශතයක් ලෙස 4%ක ප්‍රමාණයක් තමයි commercial vehicles වලට ගෙන්නන්න හැකියාව ලැබිලා තියෙනවා. ඊට පස්සේ අතිශයින්ම කතා බහට ලක් වෙච්ච දේ මිනිස්සු ගණේ කියලා බලාපොරොත්තුෙන් හිටපු විශාල ප්‍රමාණයක් ලංකාවට එයි කියලා අපේක්ෂා කරපු passenger vehicles අපි කියන කාර් වෑන් වගේ දේවල්ටයි කාර් වෑන් වගේ vehicles තමයි මෙතන කැටගරි මේ කැටගරි එක ඇතුලේ තියෙන්නේ 38350ක් ඇවිල්ලා තියෙනවා 38350ක් මේ 38350 ඇතුලේ මේ දිනවල අතිශයින්ම ජනප්‍රිය වාහන බ්‍රෑන්ඩ් එක BYD විශාල ප්‍රමාණයක් ඇවිල්ලා ඇති කියලා ඔයාලා හිතයි. හැබැයි BYD ඇවිල්ලා තියෙන්නේ 6000කට 5000 6000කට ආසන්න ප්‍රමාණයක් තමයි මේ මාස 9 තුල ඇවිල්ලා තියෙන්නේ. හැබැයි passenger vehicles ඇවිල්ලා තියෙනවා 38350ක්. මේ 38350න් 6000ක් විතර තමයි BYD vehicles register වෙලා තියෙන්නේ. ඒක සමස්ත වාහනවල ඉම්පෝර්ට් කරපු වාහන ප්‍රමාණය 2,19,759. ඒකෙන් 120ක ප්‍රතිශතයක් තමයි passenger vehicles වලට ලැබිලා තියෙන්නේ. ඊට පස්සේ වෙනත් කැටගරි එක යටතේ වාහන 3,275ක් ඇවිල්ලා තියෙනවා. සමස්තයක් ලෙස ඉම්පෝර්ට් වල 101ක ප්‍රතිශතයක් තමයි වෙනත් කියන කැටගරි එක යටතේ අනිකුත් සියලුම වාහන ඉහත අපි උඩින් කතා කරපු 2 wheel commercial vehicles සහ passenger vehicles හරුණාම අනිකුත් වාහන යටතේ 3,275ක් ඉම්පෝර්ට් කරලා තියෙනවා. ඕක තමයි වාහනවල තත්ත්වය ලංකාවට මේ මාස 9 තුල 2,19,759ක් වාහන ඇවිල්ලා තියෙනවා. ඒකෙන් වැඩිම ප්‍රතිශතයක් 2 wheelers 72ක් වගේ ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපිට passenger vehicles 20ක රේට් ප්‍රමාණයක් ඉම්පෝර්ට් වෙලා තියෙනවා. ඉම්පෝර්ට් කරලා තියෙනවා. ඊට පස්සේ 3 wheelers 3ක ප්‍රතිශතයක් 4ක් commercial vehicles ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඕක තමයි ඉම්පෝර්ට් vehicle imports market එකේ current situation එක. කියන්නේ මේ මාස 9 තුල ලංකාවේ වාහන මාකට් එකට ඇතුළත් වෙලා තියෙන වාහන පිළිබඳ අපිට ඉදිරිපත් කරන්න පුළුවන් සංඛ්‍යාත්මක තොරතුරු වාර්තා.